Hello guys, ඉතින් welcome back our gaming channel. අදත් අපි අරන් ඇවිත් තියෙනවා Free Fire වලින් අලුත්ම custom එකක්. එදා මම කලින් දාපු වීඩියෝ එකේ next වීඩියෝ එක ඊළඟ වීඩියෝ එක මම කිව්වා Sparrow අනිත් පැත්තට යනවා. ඊට පස්සේ අපි ආයෙත් custom එකක් ගහනවා. කට්ටිය ගහනවා කියලා පටන් ගත්තා. ඔයාලට ඇහෙන්නේ නැති. දැන් අද යන්නේ ඒකේ ඉතුරු වලිය. ඉතින් මොකද්ද මේ ගිල්ඩ් වලිය? අපි ගිහින් බලමු. මොකද්ද මෙයාලා කියන්නේ කියලා. වෙලාව අපරාධේ බං. අයියෝ බං කියන්නේ බාබා ස්පින් ඔෆ් කරලා ගහ ගන්න බැරි වුණා. ඊනාම් දුන්නේ ඉපා. ඒකට කියන්න එපා. වැඩක් නෑ. ඇයි බං මේ උඹලා ඔක්කොම ග්‍රැනේඩ් දාන ස්කිල් දාන් ඇවිත් තින්නේ? අපි පැත්තට ග්‍රැනේඩ් නෑ. මැච් එකේ ග්‍රැනේඩ් නෑ. ග්‍රැනේඩ් අයින් කරා. ෂොප් එකෙන් ගන්න බෑ. ඕකේ. වැඩක් නෑ ගහන්න වෙනම් බෑ ඉතරයි. ගන්න මොනා තිබ්බත් ගන්න බෑ නම් බෑ. ඔය විදිහට ලස්සනට කෝඩ් එකම ඩවුන් කරගන්න මෙයාලා සමත් වෙනවා. මගේ ටීම් එක මේ පැත්තෙන් මචං. මේ පැත්තෙන් කට්ටිය රෙඩි වෙලා ඉන්නවා. හදමු එහෙනම්. හරි පොඩ්ඩක් ඉන්න. නෑ ඕන එක anything for you සුද්දා. UMP ගොඩ කාලෙකි. ගන් වල ස්කින් අයින් කරන්න කිව්වා මොකද කරන්නේ? It's okay. ගන්න ස්කින් අයින් කරන්න. ඔව්. ගන්න ස්කින් අයින් කරා. මයිලට කරන්න බලාගේ. හරි ඔන්න දැම්මා. හරි. මාරි දැන් උන්දි කීපලා ආවේ නෑනේ. නාන්නූබෝ. MK දැන් හරිද අයින් කර කාවද? මාරි ඉන්න. මේ සඳු ඔයා ස්පෙට් ගිහිල්ලා මාරිය ගන්නකෝ. කවුද මේ ගේම් එක? හරි. හරි හරි. දැන් මාරි ස්කිල් හරිද? මාරි. ඕකේ. බලාගෙන වර්ධනු හරි ගයිස් ඉතින් මෙන්න මේ විදිහට අපේ කට්ටිය සෙට් වෙලා ඉන්නවා දැන්. ඉතින් ඔන්න ඔය විදිහට අපි කට්ටියට කතා කරලා දැන් මේ විදිහට රෙඩි වෙලා ඉන්නවා හැමෝම. අපි දැන් ගේම් එක ස්ටාර්ට් කරමු. යමු. ඕකේ. හරිද? මොකද කරන්නේ? ගන් ස්කින් ඕෆ් කරන්නම්. නූබ් ඕකේ. හරිනේ. මේ ගන් ඇට්‍රිබියුට් කියන එක නේද? හරි ඒක ඕෆ් කරා. ඕකේ. ඇයි බං මේ උඹලා ඔක්කොම ග්‍රැනේඩ් දාන ස්කිල් දාන් ඇවිත් තින්නේ? අපි පැත්තට කියන්නේ මම මේ. කන්ෆර්ම් හරි ස්කිල් නෑ ස්කිල් කැරක්ටර් ස්කිල් තියෙන්න ඕනේ. ස්කිල් නෙමෙයි බං පෙටා. පෙටා ඉතින් යකෝ අපි වෝල් ගහන්න පෙටා දාන්නේ. හරි හොඳේ මේ හරි anything grenade නෑ මැච් එකේ grenade නෑ grenade අයින් කරා ෂොප් එකෙන් ගන්න බෑ ඕකේ grenade නෑ ෂොප් වල නෑ grenade මාරි EP දාපන්කෝ මාරි ඒ ස්කිල් ටික ටක් ගාලා හදා ගන්න ඔයාලා මේ මැච් එක ස්ටාර්ට් කරන්න ඉස්කරු ඉපි දාගන්න. කියලා හරියන්නේ නෑ ගයිස් මෙයාලට ටිකක් තදින් කතා කරන්න වෙනවා නැත්තම් එහෙම මේ හැම දෙයක්ම ඇන හිටිනව නේද ගයිස් ඔයාලට තේරෙනවා දැන් මෙයාලා ප්‍රචණ්ඩත්වය මෙතන පසුරවන්න තමයි මෙයාලා රෙඩි වෙලා ඉන්නේ හෙලෝ දාන්නද මැච් එක හරි මාරි දැම්මා යන් හරිද යමු ඔන්න එන රෙඩි ඕකේ go 3 2 1 start this match our custom no rule okay අපි බලන් ඉමු ඉතින් පෙරේද තමයි මැච් එක ප්ලේ කරේ ඊට පස්සේ අද අපි ඇවිත් තියෙනවා අපේ secondary match එකට custom මේ පැත්තෙන් අපේ මිලෝ නූබ් දිලු and my best friend Ricky අපේ කට්ටිය මේ පැත්තෙන් ready වෙලා ඉන්නවා එතකොට මේ පැත්තෙන් මෝරා මාරි රාමෙක් and shadow මෙන්න මේ හතර දෙනා ready වෙලා ඉන්නවා ඉතින් අපි බලමු match එක කොහොම යයිද අපේ කට්ටිය කොහොමද ගහන්නේ මේ පැත්තෙන් ඔරියන් දා ගන්නවා ඒ විදිහට දිලු නොක් වෙනවා මේ පැත්තෙන් උත්තව නොක් එකක් දා ගන්නවා ඒ උනාට යාලා ආයෙත් හිල් කරනවා අර පැත්තෙන් බස ගාලා නොක් ඩවුන් ඕකේ තව නොක් එකයි අපිට බලා ගන්න පුළුවන් නූබගේ වැඩ කීඩ ටික
මට සිරි වෙන්න ගහනවා බලගිමු පන්න ගහනවා වගේ එකක් තමයි අපිට දැන බලා ගන්න පුළුවන් වෙන්නේ මගේ බේන් ස්කෝඩ් එකේ සමාජිකයෝ ඇත්තටම සුපිරිම ප්ලේයර්ස්ලා කියලා කියන්න පුළුවන් මේ අවස්ථාවේදී මට ඇත්තටම මේක really appreciate good okay so oh my god සාර්ථක ලෙස එයා නූබව ඩවුන් කරගන්නවා මං හිතන්නේ තව කෙනෙකුත් ඩවුන් කරගන්නවා ඒ විදිහට අපේ මෝරත් එක්ක ලේසි වෙන පාටක් නැහැ වගේ අපිට පේන විදිහට oh my god ඒස් එකක් ගහනවා ඒ පැත්තෙන් අපේ මෝරා කම්බැක් එකක් දෙයි වගේ මෝරත් එක්ක ලේසි වෙන්නේ නැහැ පොර ඇත්තරම බැඩ් එක කියලා අපිට හිතා ගන්න පුළුවන් දැන් අපේ කට්ටිය මේ පැත්තෙන් ඇත්තරම ෆයර් වෙලා ඇත්තේ එකෙක් ගැහුවනේ අපි අතර දෙනාට මට සිරි කියලා දැන් කට්ටිය සලිත වෙලා ඉන්නේ මේ පැත්තේ අපි බලමු මොකද වෙන්නේ කියලා so easy ගන් ස්කින් අයින් කරපු නිසා මේ හැම ගන් එකක්ම අපිට බලා ගන්න පුළුවන් ඊටමත් කැතලියට තියෙනවා ඇත්තරම මේ කට්ටිය අපිට බලා ගන්න පුළුවන් ඈත ගහන ගේම් එක මේ පැත්තෙන් මිලෝ ස්නයිපර් අරගෙන අපිට පෙනී යනවා සාර්ථක ලෙස අපේ රිකි නොක්ඩවුන් එකක් දාගන්නවා එක කිල් කරා ඊට පස්සේ බලන්න පුළුවන් මෝරාර පැත්තෙන් නොක් වෙලා ඉන්නවා ওই විදිහට ලස්සනට ස්කෝඩ් එකම ඩවුන් කරගන්න මෙයාලට සමත් වෙනවා මගේ ටීම් එක මේ වෙලාවේදී කම්බැක් එකක් දෙනවා දෙවෙනි මැච් එක ওই විදිහට අපේ කට්ටිය වින් කරනවා සිරි වෙනවා මේ පැත්තේ කට්ටියම ෆයර් වෙලා පළවෙනිම මැච් එකේ හිතා ගන්නවත් බැරි විදිහට මෙයා ඊස් එකක් ගහනවා ඊට පස්සේ මැච් එක ඩවුන් okay බලංගිමු දැත්තෙන් හොඳ රෂ් එකක් තියෙනවා අපේ කට්ටියගේ වෝල් කවර් එකේ ඉතාමත් ලස්සන මැච් එකක් සුන්දරයි අපේ නූබා මේ පැත්තෙන් රෂ් කරගෙන බය නැතුව යනවා වට කරගෙන ගහන්න එකයි අර පැත්තෙන් දෙන්නෙක් නොක් කරගෙන තියෙනවා අනේ වෝල් වටයක් ගහගන්න ඉක්මනට මොකද්ද මේ පැත්තෙන් කට්ටියම ආයෙත් අපේ මෝරා මේ පැත්තෙන් ඊස් එකක් ගහනවා මේ මැච් එක මොකද්ද වෙන්නේ අපි බලන් ඉමු මෝරා දිහා මොකද්ද මෙයා කරන්නේ මෙතෙන්ට ඇවිල්ලා ඇත්තටම පෙරලියක් කරයි වගේ මෝරාත් එක්ක ලේසි වෙන එකක් නෑ ගයිස් ගන් ස්කිනුත් අයින් කරලා තියෙන්නේ ඉතාමත් එක සෙට් නෑ නේද I don't know ඒ ඇත්තටම සෙට් නෑ වගේ හැඟීමක් මට දැනෙනවා අපේ කට්ටිය මෙතන පොර කමින් බලාගෙන සිටිනවා කට්ටිය මේ පැත්තට එනකන් ඇත්තටම කනගාටුයි මේ වෙන්නේ මොකක්ද තව නොක් එකක් අපිට පෙනී යන්නේ එයාව හීල් කරයි මට පේන විදිහට ඔව් මචං ඇහෙනවා හරි මොකෝ වෙන්නේ මේ බං අල්ලගෙන ඉඳහන් හොඳේ කට්ටියම එකට ඒක තමයි ඌ ඩිපර් වෙලා ගහනවානේ දැන් මේ හෙයිස් දෙයක් කිව්ව මැච් එකක ඌ බං ඒක තමයි මම බලන් හිටියා
අරක හීල් කරලානේ. අන්න. දෙන්නම එන්නේ. ඌ වෙන්දර මෙහෙම ගහන්නේ. පිටිපස්සෙන් එනවා. ඕ. මාර ගැහිල්ලක් ඒක නම් ඈ. මෝරව බලා ගන්න කට්ටියම එකට ඉන්න. මෝරව බලා ගන්න. ලයිව් එකට මොකක් හරි. ලයිව් එකක් නෙවෙයි මේ රෙකෝඩ් එකක්. ඕකේ. මොකක්ද මේ ගිල්ඩ් එකේ? ඔයාගේ ගිල්ඩ් එකේ කට්ටිය. එයාලට ගැහුවා. එදා මෝරා හිටියේ නැද්ද කොහෙද? හිටියානේ. හිටියේ නැද්ද කොහෙද? හරි අද බලමු මෝරාව අල්ලන්න 3 දෙනාම එකට යන 4ම එකට යන. ඔය නම්බර් 4 ආව ඉතින් මං චැගියට කියලා තියෙනවා. උට එන්න කියන්න. ඌක තනියම යනවා. එන්න කියන්න මෙහෙට. මෙලෝ මේ පැත්තෙන් දාගන්නවා නොක් එකක්. අත් බලන් ගිමු. අම්මට සීරි මේ පැත්තෙන් නුඹ නොක් කළා. හරි. කිල් කරගන්න. හොඳයි දිලු. එමයි. අපේ අමාරු කාර්යය මේ අවස්ථාවේදී දිලු ඩවුන් කරගන්නවා. මට පේන්නේ මේ වෙලාවේදී ඉමෝට් දාන ස්වරූපයක්. අර පැත්තෙන් දුරින් ඉඳන් ගහන එනිමි කෙනෙක් අපිට බලා ගන්න පුළුවන් කවුද ඒ? මාරි මේ පැත්තෙන් තනි වෙලා ඉන්නවා. ටෝන් එකත් අර පැත්තෙන් එනවා. අපේ කට්ටිය මෙතෙන්ට දැන් වට වෙලා ඉන්නේ මං හිතන විදිහට. ඔව් කට්ටිය පැත්තට යන ගමන් අපි බලන්ගමු. ඔව් ඒ කිල් එකක් දා ගන්නවා අපේ කවුද? මට පේන්නේ රිකි වෙන්න ඕනේ. ඔව්. හොඳයි ටීම් වර්ක් එක හොඳයි. එකට ඉන්න ඕනේ. කට්ටියම එකට යන්න ඕනේ. so happy මේ වගේ කම්බැක් එකක් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ. මගේ ටීම් එක ඇත්තටම මේ ස්කෝඩ් එකේ කෙනෙක් අඩුයි because I don't know. මට ඇත්තටම මගේ කලින් ඩිවයිස් එක තිබ්බනම් මම මේ වෙලාවේ ප්ලේ කරනවා මෙයාලත් එක්ක. ඇත්තටම ඒක මාර ටීම් වර්ක් එකක්. මමයි මේ 4 දෙනා කියන්නේ මගේ ආසම ස්කෝඩ් එක. ඇත්තටම මම මාරම ලව් මේ ස්කෝඩ් එකට. එතකොට අපි බලන් ඉමු මේ පැත්තෙන් අපේ කට්ටිය යනවා. මොරත් යනවා මේ පැත්තේ කාගෙන. අපි බලන් ඉමු මෙයාලට ගරිල්ලා සටන් ප්‍රහාරයක් දෙයිද කියලා. ඔව් අර පැත්තෙන් ගහන්න බලනවා. ෆුල් කවර් එකේ ඉන්න ඕනේ කට්ටිය. කොයි පැත්තෙන් ගහයිද දන්නේ නැහැ. හොඳයි 4ම එකට ඉන්නවා. අපිට බලන් ඉන්න පුළුවන්. ටීම් වර්ක් බලා ගන්න පුළුවන් ලස්සනට. දිලු මෙතනින් පැන්නොත් කන සීන් එකක් තියෙන්නේ. බෝල් කවර් එක ගන්න කියලා මෙයාලට මතක් කරන්න ඕනේ නෑ මං හිතන්නේ. ඔව් අර පැත්තේ එනිමිස් දෙන්නෙක් නොක් කරගෙන තියෙනවා. 3 වෙනි නොක් එකක් දා ගන්නවා. කිල් කරගෙන මං හිතන්නේ බෑක් එකක් දෙයි. අර පැත්තෙන් පඳුරක් දාගෙන අර එනිමි කෙනා ඉන්නවා. එයා මං හිතන්නේ රාමෙක් ඩැමේජ් වෙලා ඉන්නවා මේ පැත්තෙන්. මට පේන විදිහට එයා ස්ටෝන් ඩැමේජ් වෙලා යයි වගේ. ඕකේ රිකී කියලා දා ගන්නවා. මේ විදිහට තමයි මැච් එක. ඒකත් බෑක් වෙලා අපේ කට්ටියට මැච් එක අතට එන්නේ. 3-3 විදිහට මැච් එක යනවා. ඇත්තටම sorry guys මට මේ වීඩියෝ එක එපිසෝඩ් 2කට කඩන්න වෙලා තියෙනවා. මොකද මගේ YouTube එකේ number verification එකක් තියෙනවා. මට ඒක කරගන්න පොඩි issue එකක් තියෙන හින්දා ඒක දෙන්නේ නැහැ. ඒක නිසා මම ඒක ඉක්මනටම මේ problem එක solve කරගෙන ඔයාලට දිග videos ගේන්න මම බලාපොරොත්තු වෙනවා. දැනට මට විනාඩි 15කට වඩා අඩුවෙන් තමයි videos upload කරන්න පුළුවන්. මම ඔයාලට ඊළඟ episode එකෙන් අනිවාර්යෙන් ඒක ගේනවා. තව episode එකක් විදිහට මේ video upload වෙලා පැය 24කින් ඒක මම upload කරනවා YouTube වලට. එහෙනම් guys ඒකෙන් හම්බෙමු. ඒකේ සුපිරිම ආදර set එකක් ඔයාලට තියෙනවා. ඒක තමයි හොඳම ටික තියෙන්නේ. ඉතින් ඒකත් බලන්න subscribe කරන්න. එහෙනම් අපි මේ episode එකෙන් නවතිනවා. අපි ඊළඟ එකෙන් හම්බ වෙමු. goodbye.